අපි නිරන්තරයෙන්ම කතා කරන්නේ කාන්තාව ඔබ පිළිබඳව. ඒ අතරින් ගර්භණී කාන්තාවන් පිළිබඳව අපි විශේෂයෙන් කතා බහ කරනවා. මොකද සමාජයේ වැඩි වශයෙන් ගැටලුකාරී තත්ත්වයන් වලට මේ ගර්භණී කාන්තාවන් නොදැනුවත්කම නිසා මුහුණ දෙන නිසාවෙන්. ඉතින් අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ ගර්භණී සමයේදී ඇතිවිය හැකි මුත්‍රා ආසාදන පිළිබඳව. මේ හැපි ලයිෆ් ට්‍රැක්. අද දවසේ මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට සුපුරුදු පරිදි අපත් සමග සම්බන්ධ වෙන්නේ ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය දිනූෂ ලියනපට බැඳි වෛද්‍යතුමා. අයිවන් වෛද්‍යතුමනි. අයිවන්. වෛද්‍යතුමනි මේ ගර්භණී කාන්තාවන් අතර මම හිතන්නේ මේ මුත්‍රා ආසාදන කියන තත්ත්වය බහුලවම දක්නට ලැබෙනවා. මේ වගේ වෙන විශේෂ හේතුවක් තියෙනවද? මොකක් නිසාද මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ? ඔව්. විශේෂයෙන්ම ගර්භණී කාලය තුළදී ඇතිවන හෝමෝන තත්ත්වයන්ගේ වෙනස්කම් නිසා එම කාන්තාවන්ගේ මුත්‍ර මාර්ගය යම්කිසි ලිහිල් වීමක් දක්නට ලැබෙනවා. එම නිසා එම බැක්ටීරියා වලට එම ආසාදනය කරන බැක්ටීරියාවන්ට ඉතා පහසුවෙන් මුත්‍ර මාර්ගය හරහා ගමන් කර උන්ට ආසාදනය ඇති කිරීමට අවකාශය ලැබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි ආසාදන බහුලව කරන්නේ එම කාන්තාවගේම ආහාර මාර්ගය ආශ්‍රිතව සිටින බැක්ටීරියා වර්ග. මොකද ගුද මාර්ගය සහ මුත්‍ර මාර්ගය අතර ඉතා සමීප දුරකින් පවතින නිසා එවැනි විස බීජ තාම පහසුවෙන් මුත්‍ර මාර්ගයට ගමන් කිරීමට හැකියාවක් ලැබෙනවා. එතකොට වෛද්‍යතුමනි දැන් මේ වගේ තත්ත්වයක් ඇති වුණායින් පස්සේ අපි හඳුනා ගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද? ඔව් ඇතැම් කොටසකට රෝග ලක්ෂණ එළියට එනවා. සමහර කට්ටියක් ඉන්නවා රෝග ලක්ෂණ එන්නේ නැති කට්ටියක්. ඒතර අපි සාමාන්‍ය රෝග ලක්ෂණ එන අයගේ ගොඩක් වෙලාවට දකින්න පුළුවන් තමයි මුත්‍ර කිරීමේදී දැවිල්ල, එහෙම නැත්නම් වේදනාවක් ඇතිවීම. ඊට අමතරව සමහර වෙලාවට මුත්‍ර සමග පොඩක් ලේ පැහැතිව මුත්‍ර පිටවීම. කොන්දේ කැක්කුම සමහර වෙලාවට මුත්‍රාසාදනය වකුගඩු දක්වා ගියොත්ින් සමහරට උණ සහ වමනය වගේ අවස්ථාවල් දක්නට ලැබෙනවා. මීට අමතරව සමහර කාන්තාවන් නිරීක්ෂණය කරන උන් මුත්‍ර කිරීමේදී යම්කිසි අවපැහැගැන්වීමක් එහෙම නැත්නම් සමහරවිට ක්ලවුඩි ගතියක් නිකන් ඒකේ පැහැයේ වෙනස් වීමක් වගේ සහ සමහරවිට මේ විශේෂිත දුර්ගන්ධයක් වගේ යන අවස්ථාවල් ගැන කතා කරන එවැනි අවස්ථා සමහර රෝග ලක්ෂණ විදිහට ගන්න පුළුවන්. එතකොට වෛද්‍යතුමනි දැන් මෙවැනි තත්ත්වයකදී ඇතිවෙන සංකූලතාව ගැන කතා කරමු. බොහෝ දුරට අපි ප්‍රෙග්නන්සි එකේදී ඇතිවන සංකූලතා කිහිපයක් විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන. රෝග ලක්ෂණ ඇතුව හෝ නැතුව යම්කිසි මුත්‍රා ආසාදනයක් ගර්භණී කාලයකදී නිසි ප්‍රතිකාර කිරීමෙන් තොරව දිගටම තිබුණොතින් සමහර වෙලාවට එම ආසාදනය වකුගඩු දක්වා ගමන් කිරීමෙන් පාලනෙෆ්‍රයිටිස් නැමැති තත්ත්වයට වෙන්න පුළුවන්. එහෙම වුණත් උණ සමග එම ආසාදනය යම්කිසි දෙයකට වැඩි වීමක් වෙනවා. ඊට අමතරව කුසෘත වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීමෙන් සමහරලාට අඩුබර දරු උපතක් වගේ අවස්ථාවල් එන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. තවත් වැදගත් සංකූලතාවයක් තමයි ප්‍රීටර්ම් ලේබර් කියන එක. ඒ කියන්නේ දින පිරීමට ප්‍රථමව ලේබර් එක එහෙම නැත්නම් දරු ප්‍රසූතිය සිදු වෙන අවස්ථාවක්. මෙවැනි බැක්ටීරියාවක් එහෙම නැත්නම් මුත්‍රා ආසාදනයක් ප්‍රතිකාර නොමැතිව දිගින් දිගට තිබුණොත් සමහර කාන්තාවන්ට ප්‍රීටර්ම් ලේබර් වැනි අවස්ථාවකටත් යම් නිසා මුහුණ දීමට වෙන්න ඉඩ තියෙනවා. ඔව්. එතකොට දැන් මේ වගේ තත්ත්වයක් සායනිකව අපි කොහොමද වෛද්‍යතුමනි හඳුනාගන්නේ? කලින් සඳහන් කළ විදිහට අපි රෝග ලක්ෂණ තියෙනවා නම් එම රෝග ලක්ෂණ සහිත කාන්තාවන් පුළුවන් තරම් ඉක්මනට මුත්‍ර ටෙස්ට් එකක් කිරීම ඒක ඉතාමත්ම පහසුවෙන් බොහෝ ලැබොරටරි වල තියෙන ටෙස්ට් එකක්. ඒ වගේම රජයේ රෝහල් වලින් කරගැනීමේ පහසුකම් තියෙනවා. යුරින් ෆුල් රිපෝට් එතන UFR කියන ටෙස්ට් එක සහ අවශ්‍ය නම් යුරින් කල්චර් එම පරීක්ෂණ දෙක මගින් ඔවුන්ගේ යුරින් මුත්‍රවල ආසාදනයක් තියෙනවා නම් එය හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. එතකොට වෛද්‍යතුමනි දැන් මේ වගේ හඳුනා ගැනීමකින් අනතුරුව මොන වගේ ප්‍රතිකාර ක්‍රමද මේ සඳහා සුදුසු වෙන්නේ? බොහෝ දුරට අපි ප්‍රතිකාර වශයෙන් ලබා දෙන ප්‍රතිජීවක එම විවිධ ප්‍රෙග්නන්සි එකේ ඒ විවිධ අවස්ථාවන්ට උචිත ආකාරයට නිර්දේශිත ප්‍රතිජීවක තියෙනවා. ඉතින් හැම විටම ඔබගේ වෛද්‍යවරයා ලබා දෙයි ඒට උචිත ප්‍රතිකාර ක්‍රම. විශේෂයෙන්ම යුරින් කල්චර් එකක් කරා නම් ඒ මගින් අපිට බලා ගන්න පුළුවන් එම අදාළ ආසාදනය කරපු බැක්ටීරියාවට උචිතම ප්‍රතිජීවක ඖෂධය කුමක්ද කියලා ඇන්ටිබයොටික් කුමක්ද කියලා ඒ මගින් ඊටමත්ම උචිතම ප්‍රතිකාරය අපිට ලබා දෙන්න පුළුවන්. ඒ නිවැරදි දින ගාන අඛණ්ඩව ලබා ගැනීම තමයි අනිත් වැදගත්ම දේ. එතකොට වෛද්‍යතුමනි දැන් ගර්භණී කාන්තාවකට මෙවැනි මුත්‍රා ආසාදන තත්ත්වයක් දිගින් දිගටම ඇතිවීම වළක්ව ගන්න නම් මොන වගේ දේවල්ද කරන්න ඕන?
ඇත්තටම ඊටාම සරල ක්‍රමෝපායන් අනුගමනය කිරීමෙන් මෙම ආසාදනයට ඇතිවීමේ හැකියාව අඩු කර ගැනීමට හැකියාව තියෙනවා. මූලිකවම මම හිතන්නේ කාන්තාවකට පුළුවන් නම් වැඩිපුර පානයන් කියන්නේ දියර වර්ග පානය කරලා වතුර ඕනෑම දෙයක් පානය කිරීමෙන් වැඩි කිරීමෙන් මෙම මුත්‍රා ආසාදනය ඇතිවීමට තියෙන හැකියාව අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම මුත්‍ර පහ කිරීමට අවශ්‍යතාවය ඇති වුණොත් එය පසුවට කල් දෙමීමෙන් තොරව ඒ අවස්ථාවේදීම ඉටු කිරීමෙන් යම්කිසි බැක්ටීරියාවක් ඇතුළත තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා ලිංගික කටයුතු වලදී කටයුත්තකට අවසානයේදී ඒ අවසන් වූවහම මුත්‍ර කිරීමෙන් යම්කිසි දෙයකට මුත්‍රා ආසාදන ඇතිවීමට තියෙන හැකියාව අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම වයිප් කිරීමේදී සාමාන්‍යයෙන් එම ප්‍රදේශ පිස දැමීමේදී හැමතිස්සෙම ඉදිරිපස සිට පිටුපසට එම ප්‍රදේශ පිස දැමීම ටිෂුස් වලින් වයිප් කරන වගේ කිරීමෙන් ගුද මාර්ගයේ ඉඳලා එන බැක්ටීරියාවන් මුත්‍ර මාර්ගයේ වෙතට ඇත්තටම ඉන්ට්‍රොඩියුස් කරන එක එහෙම නැත්නම් ලබා ඇතුල් වෙන එක ඇත්තටම සෑහෙන දුරකට අඩු කිරීමට හැකියාව තියෙනවා. මම හිතන්නේ මේ වගේ ඉතාම සරල ක්‍රම වගේ මෙවැනි තත්ත්වයන් අඩු කර ගන්න පුළුවන්. ඊට අමතරව යම්කිසි කෙනෙකුට නිතර මුත්‍රාමාරු හැදෙනවා නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කර සමහර විට ඒට යම්කිසි හේතුපාදක වුණු කාරණාවක් තියෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මුත්‍ර නාලවල එහෙම නැත්නම් වකුගඩු වල මුත්‍ර ගල් වගේ තියෙන අවස්ථාවකදී එවැනි අයට මෙම මුත්‍රා ආසාදන ඇතිවීම ප්‍රවණතාවය වැඩි. එවැනි අවස්ථාවක් තියෙද කියලා යම්කිසි වැඩිදුර පරීක්ෂණයක් කරලා ඒ වගේම අවශ්‍ය නම් ප්‍රතිජීවක ඖෂධ වැඩි කාලයක් වෛද්‍ය අනුමැතියකින් යුතුව ලබා ගැනීම තමයි වෙන අවස්ථාවකදී කළ යුතු වන්නේ. හොඳයි. මෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි මෙවැනි වටිනා කරුණු කාරණාවන් පිළිබඳව අපව දැනුවත් කරන්නට අපත් සමග සම්බන්ධ වුණාට අයබෝන් ඔබතුමාට. අයබෝන්. මෙවැනි වටිනා වැඩසටහන් ආරම්භීමට දිගටම අපත් සමග රැඳී ඉන්න කියලා සම්බන්ධ වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. එසේනම් සූදානම් සමුගන්නට මේ හැපි ලයිෆ් ස්ටයිල්